ආයිබෝවන් ඉතින් අදජනලද ඉන්නේ ඩිසයින් එක අපි අද බලමු මෙන්න මේ වගේ ඩිසයින් එකක් කොහොමද ෆොටෝෂොප්පලින් ඩිසයින් කරගන්න කියලා. ඉතින් මෙතනදි මම යුස් කරලා තියෙන ඉමේජස් ෆ්‍රොන්ට් වගේ දේවල් ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරලා ලින්ක් එක පල්ලෙහාන් දාලා තියෙනවා. ඔයාලා මුලින්ම ඒ ටික ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න. මම මුලින්ම සෙන්ටිමීටර් 12-15 පේජ් එකක් ක්‍රියේට් කරගන්නවා. දැන් අපි මුලින්ම කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න එක. ඉතින් මං හිතුවා බෑග්ග්‍රවුන්ඩ් එක ෆොටෝස් දෙකක් එකතු කරලා හැදුවා නම් හොඳයි කියලා. ඉතින් මම මුලින්ම මෙන්න මේ ඉමේජ් එක ගෙනල්ලා පේජ් එකට දාගන්නවා. දැන් ඒක මට ඕන විදියට ස්කේල් කරගන්නවා. මම බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න දෙවෙනි ඉමේජ් එක විදියට තෝරගත්තේ මෙන්න මේ ඉමේජ් එක. ඉතින් මම ඒකත් පේජ් එකට ගෙනත් දාගන්නවා. දැන් මම මෙන්න මේ ඉමේජ් එකේ ඔපැසිටි එක පොඩ්ඩක් අඩු කරගන්නවා. ඊළඟට මම කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන මෙන්න මේ ලේයර්ස් තුන සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් G ක්ලික් කරලා මේ ටික ගෲප් එකක් විදිහට හදාගන්නවා. ඒක මම බෑග්ග්‍රවුන්ඩ් කියලා රීනේම් කරගන්නවා. හරි දැන් අපි බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන ඉවරයි. මම දැන් බර්ගර් එකේ ඉමේජ් එක අරගෙන අලුත් ටැබ් එකකින් ඕපන් කරගන්නවා. දැන් මං ඔබ්ජෙක්ට් සිලෙක්ෂන් ටූල් එක අරගෙන මේ බර්ගර් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් J ක්ලික් කරලා මේ බර්ගර් එකේ කොපියක් ගන්නවා. දැන් මේ කොපිය අපේ අර කලින් බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්නවා. දැන් මම කන්ට්‍රෝල් T ක්ලික් කරලා මෙන්න මේකේ ස්කේල් එක පොඩ්ඩක් හදාගන්නවා. මම මේක පේජ් එකේ මැද හරියට වගේ ගන්නවා. දැන් මම ටෙක්ස්ට් ටූල් එක අරගෙන බර්ගර් කියලා ටයිප් කරගත්තා. ඉතින් මම හිතුවා අපේ ටෙක්ස්ට් එක බර්ගර් එකට පිටිපස්සෙන් තිබ්බනම් හොඳයි කියලා. මම මේ විදිහට බර්ගර් එකයි ටෙක්ස්ට් එකයි ප්ලේස් කරගන්නවා. දැන් ඔයාලා බලයි මේ බර්ගර් කියන එකේ ඊ අකුර අනිත් පැත්තට තියෙන්නේ ඇයි කියලා. ඒක ඇත්තටම මේ ෆ්‍රොන්ට් එකේම තියෙන දෙයක්. ඉතින් ඩිසයින් එකට පොඩි අමුතු ලුක් එකක් ගන්න තමයි මේ වගේ දේවල් ඩිසයින් කරද්දී යූස් කරන්නේ. ඔයාලා මේ වගේ ඩිසයින් එකක් කොයි විදිහට දැකලා ඒක හරියට ඩිසයින් කරලා නැහැ කියලා හිතන්න එපා. ඒක ඩිසයින් එකට පොඩි යුනික් ගතියක් ගන්න පාවිච්චි කරන ට්‍රික් එකක්. දැන් මම ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකක් ක්‍රියේට් කරගන්නවා එක්ස්පෝසර් කියලා. දැන් මම මේ ටික පොඩ්ඩක් අඩු කරගන්නවා. දැන් මම මෙන්න මේ ලේයර් එක රයිට් ක්ලික් කරලා ක්‍රියේට් ක්ලිපින් මාස්ක් දෙනවා. මේ වගේ ඩිසයින් එකක් කරගන්න කැමති නම් මෙන්න මෙතන උඩ වැටෙන කාඩ් එකකින් ගිහින් මේ ඩිසයින් එකත් කොහොමද කරගන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම ටූල් බාර් එකෙන් බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගෙන බ්‍රෂ් එකේ හાર્ඩ්නස් එකයි සයිස් එකයි පොඩ්ඩක් වෙනස් කරගන්නවා. ඔයාලට පේනවා ඇති බෑග්ග්‍රවුන්ඩ් එකේ දකුණු පැත්තේ උඩින් පොඩි එලියක් වගේ ඇවිල්ලා තියෙනවා. අන්න ඒ එලිය මේ බර්ගර් එකටත් වැටෙන විදිහට තමයි අපි හදන්න යන්නේ. මම බ්‍රෂ් එකෙන් මේ විදිහට බ්‍රෂ් කරගන්නවා. මම දැන් බෑග්ග්‍රවුන්ඩ් කලර් එකයි ෆෝග්‍රවුන්ඩ් කලර් එකයි මාරු කරගන්නවා. ඊළඟට මම පොඩ්ඩක් බ්‍රෂ් එකේ සයිස් එක පොඩි කරගෙන පේජ් එක zoom කරලා මෙන්න මේ වගේ තැන්වලත් පොඩි ෂැඩෝ එකක් හදාගන්නවා. ඔයාලට මේ බ්‍රෂ් එකේ සයිස් එකයි හાર્ඩ්නස් එකයි වෙනස් කරගන්න තව විදිහක් තියෙනවා. ඒ තමයි Alt key එක ප්‍රෙස් කරගෙන මවුස් එකේ රයිට් එක ක්ලික් කරගෙන වමට දකුණට කරද්දි බ්‍රෂ් එකේ සයිස් එක වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මවුස් එක උඩට පල්ලෙහාට කරද්දි බ්‍රෂ් එකේ හાર્ඩ්නස් එකත් වෙනස් කරගන්න පුළුවන්. මම දැන් මේ බර්ගර් එකට යටින් පොඩි ෂැඩෝ එකක් දාන්න යන්නේ. බ්‍රෂ් එකට මෙන්න මේ සෙටින් ටික ඇප්ලයි කරලා මෙන්න මේ විදිහට මං ෂැඩෝ එක දාගන්නවා. දැන් මම මේකටත් එක්ස්පෝසර් එකක් ඇඩ් කරලා Alt key එක ප්‍රෙස් කරගෙන මෙන්න මේ ලේයර් එකේ පල්ලට ගිහිල්ලා මවුස් එක ක්ලික් කරනවා. දැන් මම ඉරේසර් එක අරගෙන මේ ෂැඩෝ එකේ වැඩි තැන් ටිකක් අයින් කරගන්නවා. දැන් මම ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නවා ස්පෙෂල් කියලා.
ඒකට මම මෙන්න මේ ෆ්‍රොන්ට් එක හොඳයි කියලා හිතුවා. දැන් මම මේක මෙන්න මේ වගේ ප්ලේස් එකකින් තියෙනවා. ඊට පස්සේ මම බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට ගිහිල්ලා මේකට මම අවුටර් ග්ලෝ එකක් ඇඩ් කරගන්නවා. මං හිතනවා මේකට කහ පාට වගේ සෙට් වෙයි කියලා. කහ පාට අවුටර් ග්ලෝ එක වෙනුවට කළු පාට ෂැඩෝ එකක් වගේ ඇඩ් කරාට මීට වැඩිය හොඳයි කියලා මට හිතුණා. ඉතින් මම අවුටර් ග්ලෝ කලර් එක බ්ලැක් කරා. දැන් මම මෙන්න මේ PNG image එක අරගෙන මෙන්න මෙතනින් තියලා free delivery කියලා ටයිප් කරලා මේ PNG එකුඩින් තියෙනවා. දැන් මම මේ ඉමේජ් එකත් අරගෙන කලින් එක වගේම මේකටත් ටෙක්ස්ට් එකක් ඇඩ් කරනවා. ඊළඟට මම රෙක්ටෑන්ගල් එක අරගෙන මෙන්න මේ වගේ ෂේප් එකක් ඇඳ ගන්නවා. ඒකේ ඔපැසිටි එක පොඩ්ඩක් අඩු කර ගන්නවා. ඒක උඩින් මම මෙන්න මේ ටෙක්ස්ට් එක ටයිප් කරනවා. දැන් මම සර්කල් එකක් අරගෙන ඒක මේ හරියෙන් තියලා ඒක උඩින් මෙන්න මේ ටෙක්ස්ට් එක ටයිප් කරගන්නවා. මම ඊළඟට සර්කල් එකේ කොපියක් අරගෙන ඒකේ ෆිල් කලර් එක අයින් කරලා
ස්ට්‍රෝක් එක බ්ලැක් දීලා ස්ට්‍රෝක් එක කඩයිටියලින් දෙනවා. මං කන්ට්‍රෝල් G කලික් කරලා ඒටික ගරුප් එකක් කරගන්නවා. ඊළඟට මම මෙන්න මේ විදිහට තවත් ටෙක්ස්ට් ටිකක් ඇඩ් කරනවා. ඒ කියන්නේ contact details, address වගේ ඒවා. අපි මේ වෙද්දි ඩිසයින් එක කරලා ඉවරයි. දැන් මම Ctrl Shift Alt E ක්ලික් කරලා මේ සම්පූර්ණ එකේ කොපියක් හදාගන්නවා. ඒ කොපිය සිලෙක්ට් කරලා ෆිල්ටර්ස් වල කැමරා රෝ ෆිල්ටර් වලට ගිහිල්ලා මේකේ කලර්ස් පොඩ්ඩක් හදාගන්නවා. හරි මේ තියෙන්නේ අපේ ෆයිනල් ඩිසයින් එක. වීඩියෝ එක අන්තිමනකම් බැලුවා නම් වීඩියෝ එක ලයික් කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයා වගේම ඩිසයිනින් වලට කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.